නම සරණිය නාගම්. වයස අවුරුදු 28යි. මට උද්‍යාන සේවාව හම්බුනේ 2013 අවුරුද්දේ අන්තිම වගේ. ඒ ලෙවල් වලට මම ක්ලාස් එකක් හොයනකොට තමයි ආවේ රොටරි එකට. ඊට පස්සේ මම ඒ ලෙවල් කරා JLPT 5 4 කොහොමද සමත් වුණා. ඊට පස්සේ මම මොරටු විශ්වවිද්‍යාලයට තේරුණා. ඊට පස්සේ අවුරුදු 4ක් විශ්වවිද්‍යාල කාල සීමාව අවසන් කරාට පස්සේ මම නැවතත් සුභාෂ්ට ඇකඩමි එකත් එක්ක ජොයින් වුණා. මගේ ජපාන් සිහිනය සැබෑ කරගන්න. ඉතින් ඒ විශ්වාසයත් එක්ක සුභාෂ්ට ඇකඩමි එකත් එක්ක එකතු වෙලා ඩොකියුමන්ටේෂන්ස් වැඩ ඒ සේරමත් එක්ක ට්‍රාන්ස්පේරන්සි එකක් තියාගෙන සේරම වැඩ ටික හොඳට කරගන්න පුළුවන් වුණා. ස්ටාෆ් එකත් හොඳයි. ගොඩක් සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. එයාලත් එක්ක ගැටලු විසඳ ගන්න පුළුවන්. ගොඩක්ම වටින ට්‍රාන්ස්පේරන්සි එක. ඉතින් මගේ සිහිනේ සැබෑ වුණා අන්තිමේදී. ගොඩක් සතුටුයි. උද්‍යෝගීසියටත් ස්ටාෆ් එකටත් හැමෝටම ස්තුති කරනවා. ඔයාලටත් ජපාන් යන්න ඕන නම් විශ්වාසවන්තම තැන සුභාෂ්ට ඇකඩමි එක අනිවාර්යයෙන්ම ජොයින් වෙන්න යාලත් එක්ක.